අද මම ඇවිල්ලා ඉන්නේ ඩුබායි ක්‍රීක් හාබර් එකට. යන්න පටන් ගත්ත ADC මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් ADC B ඉඳලා අපි ගියා බර්ජ්මාන්වල බර්ජ්මාන්ලෙන් ක්‍රීක් හාබර් එකට මෙට්‍රෝ එක අරගෙන ඉතින් ඉඳලා RTK බෝට් සර්විස් එක තියෙනවා දිරාම් 2යි වෙන්නේ. ඉතින් කෙලින් මෙතනින් යන්න පුළුවන් මේක ෆෙස්ටිවල් සිටි එකේ පෝට් එකට මරින් බෝට් එකට. ඉතින් අනිත් පැය භාගයක්වත් ගියේ නැහැ මෙතන එන්න. හරිම ලස්සනයි. මම හිතන්නේ හොඳ වෙලාව තමයි සාමාන්‍ය හවස 5ට වගේ මෙතනට ආවනම් සන්සෙට් එකත් බලා ගන්න පුළුවන්. වටිනම දේ තමයි අපිට වටින දේ තමයි ෆ්‍රී wifi තියෙනවා. මේක දැන් හොඳම දේ. මොකද ඔයගලන්ට ගෙදර කට්ටියට කෝල් එකක් ගන්න හරි ඒ ඕන දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතනට ආවම. මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට පේනවා නම් බලන්න පුළුවන්. බිල්ඩින්ග්ස් ටික මේ ඩුබායිලි මිනිස්සුන්ට මැජික් නෙමෙයි. හැබැයි මේක අමුතු ලස්සනක් තියෙනවා නිකන් අමුතු ගතියක් තියෙනවා මේකේ. ඔයගොල්ලන් ෆැමිලි එකත් එක්ක ඉන්නවා නම් ගොඩක් වටිනවා මෙතන එන එක. මොකද මෙතන බබාලාට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ වෝටර් ෆවුන්ටන්ස් ඊට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මට ආසම දේ තමයි මේක. මොකද මේ පොඩි තැනින් මේගොල්ලන් අරන් තියෙන ප්‍රයෝජනේ බලන්න. ටූරිසම් ප්‍රොමෝට් කරන රටක් විදිහට අපේ ලංකාවට කරන්න පුළුවන් දේවල් අපේ තියෙන ඉඩත් එක්ක අපේ තියෙන සම්පත් එක්ක කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට මේ වගේ ආටිෆිෂල් ගස් වවන්න ඕනේ නැහැ. ආටිෆිෂල් තැන් හදන්න ඕනේ නැහැ. මේ වගේ ඇත්තටම අපේ ලංකාවේ තැන් තියෙනවා. රට ඇතුළේ අපේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් අපේ රාජධානියෙන් කරයිද කියන ප්‍රශ්න. මේ වගේ අර හරි කාම් සනීප කල එක බෝම් තීම් එකත් එක්ක ලයිට්ස් ඔක්කොමත් එක්ක මා ලස්සනයි. හරි ආස හිතෙනවා ලංකාවේ අර අපේ තියෙන ෆීලිං එකක් තියෙන. හැබැයි අර මම හිතන්නේ මේක ඩබල් ෆීලිං එක ඩබල් වෙනවා. මම හිතන්නේ අර තෙන් තියෙන ක්ලයිමේට් එකත් එක්ක. මේවයි ෆොටෝ ගන්න පුළුවන් තැන් ලස්සන ඒවත් තියෙනවා. මේවා ඇතුළේ ෆොටෝස් ගන්න පුළුවන්. බබාට ෆොටෝස් ගන්න පුළුවන්. බලන්න තැන් තියෙනවා. හරිම ලස්සනයි. අගලුත් එන්න මෙතනට. මෙතන ගොඩක් කලින් ඉඳලා එන්න කියලා ඉතින් හිටියට එන්න හම්බුන්නේ නැහැ. මොකද හේතුව මෙතන පොඩි ප්‍රොසෙස් එකක් නේ. අර මේ මෙට්‍රෝ එක ඇවිල්ලා ආයේ බෝට්ටු වෙන්නයි කරදර ගොඩයි. ඒක නිසා වෙන්න හම්බුන්නේ නැහැ. නමුත් අද කොහොම හරි ආවා ඉතින් එන්න ඕන කියලා දාගෙන ආවා කොහොම හරි ඔෆ් දවසේ මේ ඔයගොල්ලෝ ඩුබායි වල ඉන්නවා නම් නිවාර දවසේ එන්න. මොකද ඔයගොල්ලන් අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන wifi ලොකු ප්‍රශ්නේ ඔෆ් දවසේ එල්ට ගියාම wifi ඉන්ටර්නෙට් තියෙන කට්ටිය ඉන්නවා. මම කියන්නේ නැති කට්ටිය. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් ඔය ඔෆිස් හොටල් වලට ගෙන කට්ටිය සාමාන්‍ය කට්ටිය ගොඩක් කරලා ඉන්ටර්නෙට් ගන්න නැහැ. මොකද හේතුව ෆෝන් එකේ අර ගෙදර එළියේ ඉන්න ප්‍රමාණය වෙලාව අඩු නිසා. ඒ වගේ කට්ටියට මේක හොඳට ගොඩක් හොඳයි. ගෙදර කට්ටියට පෙන්වන්නත් පුළුවන්. ඔයගලන්ටත් බලන්න පුළුවන් නිදාසේ ඉන්න පුළුවන් වෙලාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ එන්න ඇවිල්ලා මටත් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන් ගිහින් මෙතන දැන්ට ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නනම් කමෙන්ට් එකක් දාන්න. කලින් අපි ගිහිල්ලා තියෙනවා කියලා. ආපු නැති කට්ටිය ඇවිල්ලා බලන්න. විස්තර ටික තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලොකේෂන් එකේ ඒව ටික ඔක්කොම දානවා. ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පයිසම ඉන්න ජය වේවා.